මතකයි ඒ වගේම ආදරණීය දැනගන්නට ලැබුණා. හැම විටම තොරතුරු සොයා බලනවා. මා කිව යුතුමයි ගණනීය පඬිත හාමුදුරුවනේ මේ වසර තුල තරුණ කණ්ඩායම සිදු කරන පියවර 10න් අවසන් වෙන්න තිබුණා. ගෞරවනීය පඬිත හාමුදුරුවෝ ඇතුළු සරණංකර අපේ හාමුදුරුවෝ ඇතුළු මේ ස්වාමීන් වහන්සේලා නරඹන්නේ. ඉතින් ඒ පොළොක් නෙමෙයි වසර ගණනාවක සිට ආහාර පාන ආදියෙන් අනුශාසනා ඒ වගේම මතකයි ඒ වගේම ආදරණීය ප්‍රදීප් කුමාර එසෙත් පිරිත් පවා සජ්ජායනා කරනවා. ඒ කරපු මෙහෙය මේ අපි මා හිතනවා එහෙම කිව්වට මට පව් නෑ කියලා අපි එක පවුලක් ජූගිල් තරුණ කණ්ඩායම මේ කණ්ඩායමට උපදෙස් අනුශාසනා ලබා දෙන ස්වාමීන් වහන්සේලා ඒ වගේම ගිහි වැඩිහිටි පිරිස අසල්වැසියෝ මාස්තුතිවත් වෙනවා. ගෞරවනීය අයිසල් ඥානරත්න අපේ විහාරාධිපති පඬිතු ස්වාමීන් වහන්සේ අපේ සියලුම ස්වාමීන් වහන්සේලා දීපෝ සභාපතිතුමනි ගෞරවයෙන් ආරාධනා කර සිටිනවා වචනයක් දෙකක් ඔබට කතා කිරීමට මේ ස්ථානයේ මේ ප්‍රදේශයේ විහාරස්ථානයේ නිවසන මේ ප්‍රදේශයේ මාතෘකාවක් තිබෙනවා. මේ වගේ ආශිර්වාද මේ පරණ කලසාරයේ කියලා අපේ ආශිර්වාද ආකාරයට එකට යා කරපු අපේ පොසොන් කලාපේදිකෝ අනුශාසක ස්වාමීන් වහන්සේ දෙයක්වසන ලක්ෂ 53ක් දැයිනි තිබෙනවා මේ සාවිසාල කෝලුව නිර්මාණය කිරීමේදී ඔබ ඇතුළු කණ්ඩායම පවත්වගෙන යනවා කාර්යාලය මේ කුටියෙන් එළියේ මේ කාර්යාලයේ තිබෙන පුළුවනි ඔබේ බුදුලි ආධාරයක් එම ස්ථානයේදී දෙන්න ඔබට පුළුවනි ආදරණීය සේනාධිපති මාමා අපේ වැඩිහිටියා ඔබේ යතුරුේ ස්ථානයේ බලා සිටිනවා. ඉතින් හැකිතා ක්‍රමක්‍රමයෙන් පියගැනීමට තරණය කරලා මේ පහත මානෙට අවතීර්ණ වෙන සුළු මොහොතක් ඔබට පුළුවනි මෙය විශේෂ පීඨිකාව තුළ රැඳී ඉන්න. එසේනම් මේ නිදහස් සුවයෙන් කිරීම සඳහා පදපදයක් පවතින බව දැනගන්නට ලැබුණා. ගමන් කරන ඒ වාහනයට ඉඩ පහසුකම් සලසා දීමට